Hi friends, අපි අද යන්නේ මන්දාර රිසෝට් මිරිස්සටයි. අපි අද මේ ගමන යන්නේ තනියම නෙවෙයි. හස්බන්ඩ්ගේ ස්ටාෆ් එකේ අයත් එක්ක තමයි අපි අද මේ ගමන යන්න ආවේ. අපි හැමෝම ඩේ අවුටින් එකක් තමයි බුක් කරගත්තේ. අපි එන යමු ඇතුළට බලන්න. මන්දාර රිසෝට් මිරිස්ස කියන්නේ ඩවුන් සවුත් තුළ තියෙන ලස්සනම view එකක් තියෙන ලස්සනම රිසෝට් එක. අපි හිතුවටත් වඩා ලොකු ඉඩ ප්‍රමාණයක් මේ රිසෝට් එක ඇතුලේ තියෙනවා. ඔයාලට නම් බීච් එකට යන්න පුළුවන්, බීච් එකේ ඉඳගෙන සෙල්ලම් කරන්න පුළුවන්. ඔයාලට නිදහසේ කාලය ගත කරන්න හොඳම තැනක් තමයි මේ රිසෝට් එක. අපි දැන් ලන්ච් එක ගන්න යන්නේ හදන්නේ. අපිට ඉස්සෙල්ලා මිස් සැලඩ් එකක් තිබ්බා. ඒකට ටොමැටෝ, කියුකම්බර් and අනියන් සැලඩ් එකක් තිබ්බා. ඊට පස්සේ අපිට වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් එකක්, එග් නූඩල්ස් එකක්, චිකන් කරි, ඩාල් කරි, ෆ්‍රයිඩ් ෆිෂ් එකක් එක්ක තවත් කරිස් වර්ග දෙක තුනක් තිබ්බා. අපි හැමදේම try කරලා බැලුවා. ඇත්තටම කෑම හරිම රසයි. ඊළඟට ගියේ ඩෙසර්ට් අරගන්න. ඩෙසර්ට් වර්ග දෙකක් වගේ තමයි තිබ්බේ. අයිස්ක්‍රීම් එකක්, ක්‍රීම් කැරමල් එකක් තිබ්බා. ඔයාලගේ ඩේ අවුටින් පැකේජ් එක අනුව මේ කෑම වර්ග වෙනස් වෙන්න පුළුවන්. ලන්ච් එක අරන් වරුණු ගමම කෙලින්ම ගියේ පූල් එකට. මොකද මගේ පැටව දෙන්න හරිම ආසයි පූල් එකට වෙලා ඉන්න. ඒ නිසා අපි කෙලින්ම පූල් එකටයි ගියේ. රිසෝට් එක මැද තමයි පූල් එක පිහිටලා තියෙන්නේ. ඒක රිසෝට් එකට අමුතුම ලස්සනක් ගෙනලා දීලා තිබුණා.
ස්කූල් එකට වෙලා ඉඳලා ඊට පස්සේ හැමෝම ගියා ඉවිනිං ස්නැක් එක ගන්න. ඉවිනිං ස්නැක් එකත් අරගෙන අපි ගියා බීච් එකට පැත්තට. ඇත්තට මේ වෙලාවේ බීච් එක මාර ලස්සනයි. අපි හිතාගෙනම හිටියේ සන්සෙට් එක බලන්න. ඇත්තට මේ වෙලාවේ මාර ලස්සනක් තිබුණේ බීච් එකේ. ඒතර මාර ලස්සන view එකක් තමයි තිබුණේ. ඇත්තටම ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් තිබුණා. එක පැත්තකින් ලස්සන පුංචි කඳු කැටයක් තිබුණා. අනිත් පැත්තේ සන්සෙට් එක. අපි ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. ඒ වගේම ලස්සන වීඩියෝ ටිකකුත් කරගත්තා. ඔයාලට කියන්න අමතකුණානේ මේ පැකේජ් එක ගැන. මේකේ අපි තෝරගත්ත පැකේජ් එක උනේ 3000 per person උනේ 3600. මේකේ 6 15 බබාලට free. 6 12 අතර බබාලට half head වෙනවා. ඔයාලට ඕන නම් වෙන පැකේජ් එකකට උනත් යන්න පුළුවන්. 3600ට ඉහළ 4000 ගණන් 5000 ගණන් වලට උනත් මේකේ පැකේජ් තියෙනවා. ඔයාලට සිලෙක්ට් කරලා ඔයාලගේ මේ අවශ්‍යතාවය අනුව මේ පැකේජ් එක වෙනස් කරගන්නත් පුළුවන්. සන්සෙට් එකත් බලලා කරුවර වැටීගෙන එද්දිම මේ රිසෝට් එකෙන් එළියට යන්න හැදුවේ. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.